හරි අපි බලමු 2004 මෙන්න මේ px කියන්නේ වර්ගජ ශිතයක් කියලා දීලා තියෙනවා දරුවෝ. හරි මේක වර්ගජ ශිතයක් කියලා දීලා තියෙනවා. දෙවෙනි මාත්‍රේ බහුපදයක් කියලා. හරි මේක දෙවෙනි මාත්‍රේ බහුපදයක් කියලා දීලා තියෙනවා. px වර්ගජ ශිතයක් බව දීලා තියෙනවා. දත්තයක්. ඊට පස්සේ මේක x1 එකෙන් බෙදුවාම x1 දෙකෙන් සහ x1 තුනෙන් බෙදුවාම ශේෂ දීලා තියෙනවා. px x1 එකෙන් බෙදුවාම ශේෂය මොකද්ද පුතේ? p1 නේද? p1 ඒක සමානයිලු 1ට. px x1 එකෙන් බෙදුවාම ශේෂය 1යි කියලා දීලා තියෙනවනේ. එහෙනම් එතනින් එනවා සමීකරණයක් p1 සමාන 1 කියලා. ඕක එකපාර ලිව්වම ඇති. ඉතින් ආයෙ විස්තර ලියන්න දෙයක් නැහැ. විභාගෙදී ඕක තමයි බලන්නේ. හරිද? ඊළඟට x1 දෙකෙන් බෙදුවම ශේෂය px මොකද්ද? p2. ඒක කීයද මේක දීලා තියෙන්නේ? 2න් 1යි කියලා. p2 2න් 1යි. x1 3න් බෙදුවම ශේෂය කීයද? p3යි. p3 දීලා තියෙනවා කීයද? 3න් 1යි. මෙන්න මේ තුන මුලින්ම ලියන්න ඕනේ. ලකුණු පහේ කොටස් තුනක් දැන් මේ ඇවිල්ලා තියෙනවා. ලකුණු 15ක්. මේ තුන 5යි 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 ලකුණු 15ක් තියෙනවා මෙතෙන්. හරි? ඔය තුන ලියනවා. right ඊට පස්සේ මොකද කියන්නේ? x1 1 x1 2 හා x1 3 යනු qx බහුපදයේ සාධක බව පෙන්වන්න. qx බහුපදයේ සාධක කියලා පෙන්වන්න. එහෙනම් qx දීලා තියෙනවා xpx ඍණ 1 ලෙස ලියන්න පුළුවන් කියලා. දැන් මෙන්න මේ qx කියන බහුපදයේ සාධක කියලා පෙන්වන්නලු x1 1. කොහොමද පෙන්වන්නේ? x1 එක qx වල සාධකයක් නම් q1 සමානයි බිඳුව පෙන්වන්න ඕනේ. q1 සමානයි බිඳුව උනොත් x1 එක සාධකයක් වෙනවා. හරිනේ? එහෙනම් අපි එක ආදේශ කරලා බලමු. q1 සමානයි එක වාරයක් p1 ඍණ 1. හරිනේ? දැන් බිඳුව කියලා ඔප්පු කරගන්න එපා. 1යි. p1 කියන්නේ කීයද? 1යි. ඍණ 1යි. බිඳුවයි. එහෙනම් x1 එක qx සාධකයක්. එම නිසා x1 එක qx සාධකයක්. ඊළඟට x1 2 සාධකයක් කියලා පෙන්වන්න q2 හොයන්න ඕන. q2 දෙක ආදේශ කරලා බලන්න. ඒක බිඳුවයි කියලා පෙන්වන්න ඕනේ. දෙවාරයක් p2 ඍණ 1. p2 කියන්නේ මේ මෙතන තියෙනවා මේ 2න් 1යි කියලා. p2 2න් 1යි කියලා තියෙනවා මේ මෙතන. 2න් 1යි ඍණ 1යි. 2ට 2 කැපුණා බිඳුවයි. එහෙනම් x1 2 සාධකයක්. x1 2 qx සාධකයක්. ඊළඟට x1 3 සාධකයක් කියලා පෙන්වන්න ඕන. x1 3 සාධකයක් කියලා පෙන්වන්න ඕන. x1 3 සාධකයක් කියලා පෙන්වන්න. එහෙනම් q3 බිඳුවයි කියලා පෙන්වන්න ඕනේ පුතේ මේක. q3 3 ආදේශ කරපුවාම 3යි p3. 3 වාරයක් p3 ඍණ 1. p3 අපි දන්නවා 3න් 1යි කියලා දීලා තියෙනවා. මේ අපිට හම්බුණා ඒක. p3 මේ 3න් 1යි. 3න් 1යි. එහෙනම් මෙතන 3ට 3 කැපිලා මේකත් බිඳුවයි. එහෙනම් එම නිසා x3 qx සාධකයකි. එහෙනම් වැඩේ හරිනේ. දැන් ඔන්න අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. qx සාධක තුනක් හොයාගත්තා. x1 1 x1 2 x1 3. කොබාන ඔය ටික කරපු දරුවෝ අඩුම වශයෙන් මේ ටික කරපු දරුවෝ. දැන් බලන්න ලකුණු කොච්චර තියෙනවද කියලා මේ කරපු ටිකට. මම හරියටම ලකුණු දාන්නේ ලිවිය යුතු පොයින්ට් එකට. හරි? මේකට 5යි මේක ලියනවට 5යි වෙන වැල්වට අරන් ඕනේ නැහැ. ඔය ටික ලිව්වනම් ලකුණු 15 තියෙනවා. ඊළඟට මේ එක ආදේශ කළා මේ ගත්තනේ එතෙන්ට 5ක් වෙයි. p1 1යි කියලා ආදේශ කරාට 5ක් වෙයි තියෙනවා. ඊටසේ බිඳුවයි කියලා ගත්තා. මෙතනත් q2 ආදේශ කරාට ඊට පස්සේ මේක ආදේශ කරාට 5කුයි බිඳුවයි කියලා සාධකයක් කියලා කියනවා. හරි. මේක ආදේශ කරාට
5යි. මේක සාධකයක්. හරි. දැන් ඊළඟ කොටස බලන්න. ඊළඟ කොටස බලන්න. එතන ඔයගොල්ලෝ සමහර දරුවෝ වරද්දගෙන තියෙනවා. හරි. සාධක තුනක් තියෙනවා. මේ qx කියන්නේ කීවෙනි මාත්‍රේ බහුපදයක්ද? qx කීවෙනි මාත්‍රේ බහුපදයක්ද කියන්න මට. මේක දිහා බලන්න. දෙවෙනි මාත්‍රයේද, පළවෙනි මාත්‍රයේද, තුන්වෙනි මාත්‍රයේද, හතරවෙනි මාත්‍රයේද මොන මාත්‍රයේද? තුන්වෙනි මාත්‍රය කියලා පේනවද? කෝබාන පේන දරුවෝ තුස්සන්. මේක තුන්වෙනි මාත්‍රය කියලා පේන දරුවෝ. ඒ පේන්නේ කොහෙන්ද? මෙන්න මෙතනින්. මේක px වර්ගජ එකක්නේ. px වර්ගශතයක් කියලා දීලා තිබ්බා. එහෙනම් මේක දෙවෙනි මාත්‍රේ බහුපදයක් නම් ඒක x වලින් ගුණ වුණාම තුන්වෙනි මාත්‍රය වෙනවා. එහෙනම් qx කියන්නේ තුන්වෙනි මාත්‍රේ බහුපදයක් කියලා අඳුර ගන්න ඕනේ. එහෙනම් qx මාත්‍රය 3 වූ බහුපදයකි. ඔන්න ලිව්වා. හරිද? එහෙනම් මාත්‍රය 3 තුන්වෙනි මාත්‍රේ බහුපදයක රේඛීය සාධක. පළවෙනි මාත්‍රේ සාධක කීයක් තියෙනවද පුතේ? කීයක් තියෙනවද? තුන්වෙනි මාත්‍රේ බහුපදයක රේඛීය සාධක කීයක් තියෙනවද? උපරිම වශයෙන් කීයද? 3ක් තියෙන්න ඕනේ. රේඛීය සාධක හරි. 3ක් තියෙන්න ඕනේ. දෙවෙනි මාත්‍රේ බහුපදයක 2ක් තියෙන්න ඕනේ. හතරවෙනි මාත්‍රේ බහුපදයක පළවෙනි මාත්‍රේ බහුපද 4ක් තියෙන්න ඕනේ. හරිද? උපරිමේ 4ක් තියෙන්න ඕනේ. දැන් මෙතන 3ක්ම හොයාගෙන තියෙන්නේ. තුන්වෙනි මාත්‍රේ බහුපදයක්. එහෙනම් qx වල සාධක 3ක්ම හොයුවානේ අපි. එකක් x1 1, අනිත් එක x1 2, අනිත් එක x1 3. එහෙනම් qx අපිට මේ තුනේ ගුණිතයේ විදිහට ලියන්න පුළුවන්ද? x1 1, x1 2, x1 3. මෙන්න qx කියලා ලියන්න පුළුවන්. මතක තියාගන්න ඕනෑම බහුපදයක රේඛීය සාධක වලට අමතරව රේඛීය සාධක කියන්නේ පළවෙනි මාත්‍රයේ සාධක මොනවා හරි x අඩංගු සාධක ටිකක් අපි ලියනවානේ. ඒ සාධක වලට අමතරව නියතයක් තාත්වික සංඛ්‍යාවක් මේ සාධකයක් ලෙස තියෙන්න පුළුවන්. සාධකයක් ලෙස තියෙන්න පුළුවන්. දැන් මම උදාහරණයක් කියන්න. මේ දන්නකො. දැන් මේක බලන්න. 3 වාරයක් x ධන 1 x ධන 5 මේක gx කියලා බහුපදයක් කියනකොට මේක දෙවෙනි මාත්‍රේ බහුපදයක්. මේ දෙවෙනි මාත්‍රේ බහුපදයේ මේ රේඛීය සාධක දෙකයි. මේක 1යි මේක 1යි 2යි. තාත්වික සංඛ්‍යාවකුත් තියෙනවා සාධකයක්. තුනෙනුත් බෙදෙනවනේ. තුනෙන් බෙදෙනවා. සාධකයක් නේ ගුණ වෙලා තියෙන එකනේ 3 වාරයක් x ධන 1 වාරයක් x ධන 2. 2 ධන 5. නම් තුනක් සාධකයක්. ඕනම බහුපදයක රේඛීය සාධක වලට අමතරව තාත්වික සංඛ්‍යාවක් සාධකයක් ලෙස තිබිය හැකියි. එහෙනම් අපි මෙහෙම ලියන එක වැරදි. සාධාරණ නැහැ. එහෙනම් තව තාත්වික සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. ඒක අපි k කියලා දාගමු. k කියලා දාගමු. කොබාන දැන් තේරෙන දරු. හරි? දැන් qx ඔහොම තමයි ලියන්නේ. එහෙනම් k හොයන්න වෙනවා ඊට පස්සේ. k හොයන්න වෙනවා. රයිට්. මෙතෙන් නම් එන්නකෝ. මං ලියන්නම් ඊට පස්සේ. මෙතන ලියන්න k තාත්වික සංඛ්‍යාවක් කියලා k අයත් r v කියලා. k තාත්වික සංඛ්‍යාවක්. හරිද? රයිට්. මෙතන ලියන්න මෙහෙම රතු පෑන අරගෙන මේ හරියම ලියන්න රතු පෑන අරගෙන මෙහෙම. රතු පෑන අරගෙන ලියන්න. ඕනෑම බහුපදයක රතු පෑනෙන් ලියන්න.
ඕනෑම බහුපදයක සාධකයක් ලෙස තාත්තික සංඛ්‍යාවක්ද පවති. දැන් හිතන්නකො මෙහෙම. දැන් හරි. මේක තාත්තික සංඛ්‍යාවක් නැද්ද සාධකයක් ලෙස? නැද්ද? නැවත දෙක විතරක් තිබ්බොත්. මේක නැද්ද කියන්නකො තාත්තික සංඛ්‍යාව. තියෙනවද නැද්ද? තියෙනවා. ඇයි එක තියෙනවනේ මෙතන. එක තියෙනවනේ. එහෙනම් සාධාරණව ලියනකොට දැන් වර්ගජසිතයක් වුණා සාධක දෙක දන්නවනම් එකපාර ඒ දෙක ගුණ කරලා වර්ගජසිතය කියලා ලියන්නේ නැහැ. ඒතකොට ඒකේ නියතයක් දාගන්න වෙනවා. ඒක හොයන්න වෙනවා එතකොට. හරිද? හොයන්න වෙනවා. එහෙනම් ඒක තමයි කාරණේ. අපි එතකොට ඕනෑම බහුපදයක තාත්වික සංඛ්‍යාවක් නියතයක් ලෙස තියෙන්න පුළුවන් නිසා තමයි මෙහෙම ලිව්වේ. හරි? එහෙනම් එම නිසා මෙතනට ලියන්න ඕනේ ලෙස ලිවිය හැකි. දැන් qx වල k හොයන්න එපා. ඒක හොයන්න පුළුවන් මේ මේක බලන්න. qx කියන්නේ මෙයානේ. මේ ආදේශ කරමු qx හොයාගත්තා. k වාරයක් x1 x2 x3 මෙතෙන්ට ආදේශ කරා සමානයි මේකට. එහෙනම් k වාරයක් මේක qx සමානයි xpx ඍණ 1 බැවින් qx ට ආදේශ කරනවා k වාරයක් x1 x2 x3 සමානයි x වාරයක් px ඍණ 1. හරි? දැන් k හොයන්න කොහොමද? සර්ව සාම්‍යයක් නේ මේක දරුවෝ. ඇයි මේ දෙන්න සමානයි සර්ව සමයිනේ. නේද? මේ දෙන්න සර්ව සමයි. සර්ව සාම්‍ය. ඕනම මගයක් ආදේශ කරන්න පුළුවන්. තෘප්ත කරනවා. එහෙනම් k වල අගය හොයන්න මොකක්ද ආදේශ කරන්න පුළුවන් අගය? මේකට 5 එහෙම ආදේශ කරොත් මොකද වෙන්නේ? 5 ආදේශ කරොත් මෙතන 4යි මෙතන 3යි මෙතන 2යි මේ පැත්තෙන් 5යි p5 කියලා එකක් කරනවා. p5 දන්නේ නැහැ නේද දරුවෝ? හැබැයි අර p1 p2 p3 නම් දන්නවා. p1 p2 p3 දන්නවා. එහෙනම් ඒ හින්දා p1 ආදේශ කරමුද බලන්න. p1 බලමු. එක ආදේශ කරමු. බිංදුව වෙනවා. ඒතකොට k හොයන්නේ කොහොමද නැතුව? ඒක අතුරුදහන් වෙලා යනවා. එක ආදේශ කරනවා ඒක නැතුව යනවා. ඒතර හොයන්න බෑ. දෙක ආදේශ කරත් බෑ k හොයන්න. තුන ආදේශ කරත් බෑ හොයන්න. මාර වැඩක් නෙවුනේ. එහෙනම් වෙනාගයක් ආදේශ කරන්න ඕන කියන්නේ. මොකක්ද ආදේශ කරන්න පුළුවන්? අන්න රයිට්. මේක ඉවත් වෙන්න එපා දැන්. මේක ඉවත් වුණොත් තමයි k හොයන්න පුළුවන් වෙන්නේ. මේ දන්නේ නැනේ px බිංදුව ආදේශ කරා නම් හරිනේ x වලට. බිංදුව දාපු ගමන් මෙතන මොකක් වුණත් p බිංදුව කියන එක අපි නොදන්නවා වුණත් ඒක අයින් වෙලා යනවා. ඉවත් වෙලා යනවා. එහෙනම් බිංදුව ආදේශ කරා නම් හරි. නේද? එහෙනම් බිංදුව ආදේශ කරපුවාම x සමානයි බිංදුව ආදේශයෙන් k වාරයක් ඍණ 1 ඍණ 2 ඍණ 3 සමානයි බිංදුව ආදේශ කරපුවම p වාරයක් p බිංදුව ඍණ 1 කියන්නේ මේක බිංදුවයි. හරි? මෙතනින් එනවා ඍණ 6යි k සමානයි ඍණ 1යි k සමානයි 6න් 1යි කියලා. දැක්ක නේද අපි හොයන්න නොස්සෑ හිටියනම් එහෙම ඔන්න එක ආවනම් අරක ලිව්ව එකනත් හරි. k වලට එක ආවනම් නිකම්ම ගුණිතය ලිව්ව කෙන. 6න් 1 නේ ආවේ. නේද? ඒ කියන්නේ නියතයක් තිබිලා තියෙනවා. හරි? එහෙනම් එම නිසා qx දැන් ලියන්න පුළුවන්. 6න් 1 වාරයක් x ඍණ 1 x ඍණ 2 x ඍණ 3 මෙන්න qx බහුපදය. ඔක හොයන්න කියලා තියෙනවා. qx බහුපදය. කොබන්නක හරියට හදපු දරුවෝ. දැන් තේරුණාද මේක?